Hi viewers. අද මම ආවේ shocking news එකත් එක්ක ඔයගලන් දන්නා දැනටමත් එයා ඉන්දියා crash වෙලා ගොඩක් දිනක් හරිම අප්සෙට් එකකින් ඉන්නේ. පවුල් කීයක් මේ අවස්ථාවේදී අඬනවා ඇතිද? කී දෙනෙක් තමන්ගේ යාළුවන් වෙනුවෙන් තමන්ගේ ඒ නැති වුණ ෆැමිලි එක වෙනුවෙන් නැති වුණ ආදරවන්තයව ආදරවන්තිය වෙනුවෙන් නැති වුණ අම්මා තාත්තා වෙනුවෙන් නැති වුණ සහෝදර සහෝදරිය වෙනුවෙන් නැති වුණ ඒක කියා ගන්න බෑ. මේ දවස්වල හරියට ෆ්ලයිට් ක්‍රෑෂ් වෙනවා. මම හිතන්නේ මේක මම දන්නේ කීවෙනි ෆ්ලයිට් එකද කියලා. ඉතින් ඇත්තටම ඒක දරා ගන්න බෑ. මම ගොඩක් වීඩියෝස් දැක්කා. සමහර වීඩියෝස් ඇත්තම කිව්වනම් හරිම දුකයි. ඇත්තටම හරිම දුකයි. මම එක වීඩියෝ එකක් දැක්කා ඉන්දියාවේ කවුරු හරි වීඩියෝ කරලා දාපු එකක්. කෙනෙක්ගේ ඔළුව ගැලවිලා ඇවිල්ලා පාරට වැටලා තියෙන වීඩියෝ එකක්. ඉතින් මම පපුව අල්ලගත්ත ඇත්තටම කිව්වනම්. ඉතින් මම කියන්න ආවේ මොකක්ද දන්නවද ඔයගලන්ට? ඔයගලන් මේක ලොකු එක්සැම්පල් එකක්. අපේ ජීවිතයේ කොයි වෙලාවෙ අපිට නැති වෙයිද කියලා අපිට දන්නේ නැහැ. ඒක නිසා මේ ජීවිත වෙන ඉන්න මේ පොඩි වෙලාව, මේ පොඩි කාලය තව කෙනෙක්ව සතුටු කරගෙන තව කෙනෙක්ව රිද්දන්න නැතුව තව කෙනෙක්ට කියන්නේ ෆිසිකලි හෝ මෙන්ටලි වදයක් වෙන්නේ නැතුව ජීවත් වෙනවා නම් අන්න ඒක තමයි අපේ ජීවිතේ අපි ගෙනියන දේ. අපේ ජීවිතේ අපි ගෙනියන්න යන්නේ අන්න ඒක තමයි. ඉතින් ඔයාත් මේ මට ඇත්තටම මේක කොහොම කියාගන්න කියලා දන්නේ නැහැ. මොකද මගේ හස්බන්ඩ් එයාලයින් ෆීල්ඩ් එකේ තමයි වැඩ කරේ. ඒක නිසා මට හිතා ගන්න පුළුවන් මේ ෆ්ලයිට් ක්‍රූ එක කොච්චර ඒ ෆැමිලි කොච්චර ප්‍රෙෂර් එකක ඉන්නවද කියලා. ඒක ගිය පැසෙන්ජර්ස්ලා කොච්චර ප්‍රෙෂර් එකක පැසෙන්ජර්ස්ලාගේ රිලේටිව්ස් කොච්චර දුකකින් ඉන්නවද කියලා මට ඒක හිතා ගන්න පුළුවන්. ඒක නිසා මේක හරිම ෂොකින්. මේක කියලා වැඩක් නැහැ. ෆැමිලි එකකුත් දාලා තියෙනවා. ඒ ෆැමිලි එකේ ළමයි 3 දෙනයි, ඒ තාත්තයි අම්මයි. තාත්තා පළවෙනි වතාවට ඒ ෆැමිලි එක රට ගෙනියන්නේ, UK වලට ගෙනියන්නේ. ඉතින් ඔයගලන්ට කියන්න තියෙන්නේ ඔයගලන් ජීවත් වෙන ඉන්න කාලය තුල අපේ මරණය අපිට කොයි වෙලාවෙ එයිද කියලා අපිට දන්නේ නැහැ. ඒක නිසා ඒ ජීවත් වෙන කාලය හොඳට ජීවත් වෙන්න. මේ ඔයගලන්ට අත තියෙන ඵලයට, කට තියෙන ඵලයට අනවශ්‍ය දේවල් ටයිප් කරන්නයි, අනවශ්‍ය දේවල් කතා කියන්නයි මිනිස්සු හරියට දැන් සෝෂල් මීඩියා එකත් එක්ක මිනිස්සු හරියට පෙළඹිලා ඉන්නවා. ඒගොල්ලන් අර මොහොත හිතන්නේ නැහැ මම මේ ඊළඟ අවස්ථාවේදී මගේ ජීවිතේ නැති වුණොත් ඊට පස්සේ මොකද වෙන්නේ කියලා. ඔයා ආගමක් කියන දෙයක් අදහන කෙනෙක් නම් මේක මම ආගම අදහන කට්ටියට කියන ආගම අදහන්න නැති කට්ටියට අපිට කිසිම දෙයකින් හොඳ එක්ස්ප්ලেইন කරන්න බෑ. ඔයා ආගමක් අදහන කෙනෙක් නම් හොඳට මතක තියාගන්න ඔයාගේ ජීවිතය නැති වුණාට පස්සේ ඊට පස්සේ ආෆ්ටර් ලයිෆ් එකක් තියෙනවා. ඉතින් ඒකේ එන දුක පීඩනය අපිට එන පනිෂ්මන්ට් එක මේ ලෝකේ තියෙන පනිෂ්මන්ට් එක වගේ නෙමෙයි. ඒක නිසා අනේ ප්ලීස් ඔයගලන් ජීවත් වෙන ඉන්න තුරු හරියට ජීවත් වෙන්න. මේ කාටවත් හිරිහැරයක් නැතුව ජීවත් වෙන්න, කාට කරදරයක් නැතුව ජීවත් වෙන්න, කාටවත් ඇනුම් පද කියන්න එපා, ගොසිප් කරන්න එපා. කියන්නේ එක කතා හදන්න එපා. තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න. මේ එතකොට ඔයගලන්ට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්. මේ වගේ මට ඇත්තටම කියන්න මේ වචන නැහැ. ඇත්තට මේ ඉන්සිඩන්ට්ස් එක ගැන ඒකේ වීඩියෝස් බලන ගානේ මට හැඟෙන දේ මම හිතුවේ ඔයගලන්ට කියන්න. ඉතින් මම හිතනවා මම ජීවිතේ මම හරියට ජීවත් වෙනවා කියලා. මම කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙනවා. ඒ වගේ මේ ඔයගලන්වත් මේ මතක තියාගන්න ඔයගලන්ගේ ජීවිතේ කොයි වෙලාවෙද කියලා දන්නේ නැහැ. ඉතින් හරියට ජීවත් වෙන්න.
මේ ඒ ජීවිතේ නැතුණාට පස්සේ ඔයගලන්ට කිසිම දෙයක් හදන්න බෑ. ඔයගලන් කරපු දේවල්. ඒක නිසා ජීවිතුන් අතර ඉන්නකොට ඔයගලන් ඒක හදාගන්න ජීවත් වෙන්න. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අනිත් එක හැමතිස්සෙම මතක තියාගන්න ඔය ෆ්ලයිට්ස් වල ships වල ඒ වගේම vehicles වල ඒවා trains වල මේ වගේ යන කට්ටිය අපි දන්නේ අපේ ජීවිතේට කොයි වෙලාවෙද මරණය එන්නේ කියන එක. ඒක නිසා හැමතිස්සෙම මතක තියාගන්න ඔයගලන් ගෙදරින් පිටත් වෙනකොට තමන්ගේ ආදරය කරන අම්මා තාත්තා හෝ සහෝදර සහෝදරියන් ඔයගලන්ගේ වයිෆ් ළමයි කවුරු හෝ වේවා. ඒගලන්ට ඔයගලන් පිටත් වෙනකොට මේ කියන්නේ proper goodbye එකක් කියන්නේ. හැමතිස්සෙම ඔයගලන් මතක තියාගන්න ඔයගලන් ඒගලන්ට ආදරය කියලා කියන්න ගිහිල්ලා එන්නම් කියලා කියන්න පරිස්සමෙන් ඉන්න කියලා කියන්න මේ වගේ දේවල් හැමතිස්සෙම යූස් කරන්න. සමහරක් වෙලාවට අපි ගෙදරින් පිට වෙනකොට අපි තව කෙනෙක් එක්ක තරහ වෙලා තමයි යන්නේ. තරහෙන් කෑ ගහලා තමයි යන්නේ. අම්මට තාත්තට හෝ මේ වයිෆ්ට හෝ ළමයිට හෝ ඒ වගේ. ඒක නිසා ඒ වගේ කරන්න එපා. මොකද ඔයගොල්ලන්ගේ ජීවිතයක් බැරි වෙලාවකවත් නැති වුණොත් එහෙම ඒ ගෙදර ඉන්න කට්ටිය හැමදාටම දුක් විඳිනවා. හැමදාටම දුක් විඳිනවා. ඒ ඔයා අන්තිම දුන්න වචනේ ගැන හිතලා ඒගලන් ඒක තමයි අන්තිමට ඒගලන්ට ඉතුරු වෙන්නේ අන්තිමට දුන්න වචනේ. ඒක තමයි ඒගලන් හැමදාකටම මතක තියාගෙන ඉන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න ජීවිතුන් අතර ඉන්න තුරු ඔයගලන් හරියට ජීවත් වෙන්න. ඒකයි මගේ පණිවිඩය අද. ඉතින් මම කැමති සුළු මොහොතක් ගන්න අපේ නැතිවන ඒ කට්ටියට රෙස්පෙක්ට් එකක් හැටියට තප්පර ගානක් අපි ඉන්නද නිශ්ශබ්ද. thank you උගලන්ට මාත් එක්ක රෙස්පෙක්ට් එක දක්වාට ඒ ෆ්ලයිට් එකේ හිටපු හැමෝටම හැමෝගෙම ෆැමිලි එකට මම deepest sympathy කියනවා. may their soul rest in peace. My deepest sympathy to all the families who were in the flight. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක ඔයාලන් බලුවට. ඒ රෙස්පෙක්ට් එක ඔයගලන් මාත් එක්ක එකතු වෙලා දුන්නට ගොඩක් ස්තුතියි.